හෙලෝ යාළුවනේ, අද මම ඔයාලට පහසුවෙන්ම හදාගන්න පුළුවන් රෙසිපියක් තමයි අරගෙන ආවේ. අපි මුලින්ම බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. icing sugar, බිත්තර සුදු මද, තයිලෝ පවුඩර් නැත්නම් CMC පවුඩර්, විනාගිරි, ආමන්ඩ් එසන්ස්. ඔයාලට දැන් ගැටලුවක් එන්න පුළුවන්, මම ආමන්ඩ් එසන්ස් වලට කැමති නෑ. එතකොට මොන වගේ එසන්ස් වර්ගද පාවිච්චි කරන්න පුළුවන්? එතකොට ඔයාලා කැමති ඕනම එසන්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් රෙසිපි එක කොහොමද හදන්නේ කියලා බලමු. අපි මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි අපි පාවිච්චි කරන වාජන වියලි පිරිසිදු වාජන විය යුතුයි. මුලින්ම බිත්තර සුදු මද ග්‍රෑම් 50 බඳුනට එකතු කරගන්න. මේදී විශේෂම දේ බිත්තර සුදු මද වලට කහ මද පොඩ්ඩක්වත් මිශ්‍ර නොවිය යුතුයි. බිත්තර සුදු මද ටික පොඩි වේලාවක් මික්ස් කරගන්න. මේ පේස්ට් එක කල් තියාගන්න හේතු වෙන පළවෙනි සාධකය තමයි අපි මේ රෙසිපි එකට වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැති වීම. අපිට මේ රෙසිපිය හදන්න icing sugar ග්‍රෑම් 400ක් අවශ්‍ය වෙනවා. අපි ගත්ත icing sugar ග්‍රෑම් 400 කොටස් 4කට බෙදා ගන්න. ඉන් එක් කොටසක් බිත්තර සුදු මද මිශ්‍රණයට එකතු කරන්න. එකතු කරගත්ත icing sugar බිත්තර සුදු මද එක්ක හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලට දැන් ගැටලුවක් එයි අපි මොන බ්‍රෑන්ඩ් එකේ icing sugar එකක්ද භාවිතා කරන්න ඕනේ කියලා. ඒකට උත්තරේ තමයි ඔයාලා කැමති ඕනම බ්‍රෑන්ඩ් එක icing sugar එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතිරි icing sugar කොටස් 3න් එක් කොටසක් නැවතත් මේ මිශ්‍රණයට එකතු කරගන්න. එකතු කරගත්ත icing sugar ටික බිත්තර සුදු මද මිශ්‍රණය සමග කැට නොසිටින ආකාරයට හොඳින් මිශ්‍ර විය යුතුය. හොඳින් මිශ්‍ර වූ පසු මිශ්‍රණයේ කඩා හැලෙන ඝන පදමක් තියෙනවා. ඉන්පසු මෙම මිශ්‍රණයට තයිලෝ පවුඩර් ග්‍රෑම් 20ක් එකතු කරගන්න. මේ විශේෂම දේ තමයි ඔයාලා තයිලෝ පවුඩර් කිරාගනිද්දී ග්‍රෑම් 20 හරියටම කිරා ගන්න ඕනේ. තයිලෝ පවුඩර් එකතු කරලා මිශ්‍ර කරද්දී මිශ්‍රණයේ ඝන ස්වභාවය වැඩි වෙන බවක් ඔයාලට දැනේ. තයිලෝ පවුඩර් සියල්ලම මිශ්‍ර වූ පසු අපි මේ මිශ්‍රණයට විනාගිරි මේසැන්ති එකක් එකතු කරගන්නවා. අද මම පාවිච්චි කරන විනාගිරි එකේ අඳුරු පාටක් තියෙන්නේ. ඒ වගේම තමයි සුවඳ පොඩ්ඩක් සැර වැඩි. ඔයාලා අනිවාර්යයෙන්ම විනාගිරි එක ගනිද්දි බලන්න මේ වගේ අඳුරු පාටක් නැති, ඒ වගේම සැර සුවඳක් නැති හොඳ විනාගිරි එකක්ද කියලා. ඊපස්ව අපි මේ මිශ්‍රණයට ආමන්ඩ් එසන්ස් බිංදු 3ක් 4ක් විතර එකතු කරගන්නවා. ආමන්ඩ් එසන්ස් පාවිච්චි කරද්දී ඔයාලට එන පළවෙනි ගැටලුව තමයි මොන බ්‍රෑන්ඩ් එකේ ආමන්ඩ් එසන්ස් එකද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒකට උත්තරේ තමයි ලංකාවේ තියෙන ආමන්ඩ් එසන්ස් වලින් ඔක්කොම වගේ සුවඳයි. සමහර බ්‍රෑන්ඩ් වල ඒවා පොඩ්ඩක් දැම්මත් සුවඳයි රසයි ගොඩක් එනවා. සමහර බ්‍රෑන්ඩ් වල ඒවා ගොඩක් දාන්න ඕනේ ඒ සුවඳ රස ගන්න. ඉතින් ඔයාලට කැමති ඕනම බ්‍රෑන්ඩ් එකක් අරගෙන යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ආමන්ඩ් එසන්ස් පාවිච්චි කරන්න කැමති නැත්නම් මම කිව්වා වගේ ඔයාලා කැමති එසන්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ කතාව අතරතුරදී රෙසිපිය අන්තිම පියවර ටිකත් ඉක්මනින් කරගෙන යනවා. ආමන්ඩ් එසන්ස් එකතු කරාට පස්සේ අපේ මිශ්‍රණයට ඉතුරු icing sugar පොඩ දාලා හොඳට ඩෝ එකක් ආකාරයෙන් හදාගන්න ඕනේ. ඉන්පසු ඩෝ එක මැට් එකක් උඩට අරගෙන කෝන්ෆ්ලවර් මේසැන්දි එකක් එකතු කරගන්න. අතේ නොඇලෙන පදමට එනකම් හොඳට නීට් කරගන්න. ඔයාලට පේනවා ඇතිනේ මම නීට් කරනවාදී. හොඳට කෝන්ෆ්ලවර් ටිකත් එක්ක මේ අපේ ඩෝ එක මිශ්‍ර වෙලා නීට් වෙන්න ඕනේ. විනාඩි 5ක් 10ක් අතර කාලයක් හොඳට නීට් කරගත්ත මේ ඩෝ එක ක්‍රීම් ටැප් එකකින් හොඳට ආවරණය කරගන්න ඕනේ. මේ ඩෝ එක හදලා පැය 24කට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති මල් වර්ග, ටොපර්ස් වර්ග හදන්න මේ ඩෝ එක පාවිච්චි කරන්න. පැය 24කට පසුව ඔයාලට දැන් පේන්නේ අපේ ඩෝ එක කොහොමද තියෙන්නේ කියලා.
මේ ඩෝ එක ඔයාලට මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රිජ් එකේ දාලා මාස 3ක් විතර තියාගන්න පුළුවන්. මේ මම ඩෝ එක හදලා සතියකට විතර පස්සේ ටොපර්ස් වගේක් හදන්න ඩෝ එක එළියට ගන්න වෙලාව. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කොටසක් මේ ඩෝ එකෙන් අරගන්න. අරගෙන ඒ කොටස හොඳට නීට් කරන්න. සමහර අයට මේ වෙලාවේදී පොඩි ගැටලුවක් එන්න පුළුවන්. ඒ තමයි සමහර අයගේ ඩෝ එක අතේ ඇලෙන ගතියක් එන්න පුළුවන්. ඒකට විසඳුමක් තියෙනවා. ඒ තමයි කෝන් ෆ්ලවර් තේ හැන්දක් ඔයාලගේ ඩෝ එකට දාලා ආයෙ නීට් කරන්න. ඊට පස්සේ ඔයා කැමති ඕන පාටක් මේ ඩෝ එකට එකතු කරගන්න පුළුවන්. ඔයාලට දැන් ගැටලුවක් එන්න පුළුවන්. ඒ තමයි මේ ඩෝ එකට ජෙල් කලර්ස් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මේ ඩෝ එකට ජෙල් කලර්ස් වගේම ලික්විඩ් කලර්ස් උත් පාවිච්චි කරන්න පුළුවන්. අද මම වීඩියෝ එක අවසානයේ ඔයාලට තවත් අලුත් දෙයක් කියලා දෙනවා. මේක දැනගන්න ඕන අය අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න. ඔයාලට මේ ඩෝ එකට පාට මිශ්‍ර කරද්දී ගැටලුවක් එන්න පුළුවන්. ඒ තමයි ගොඩාක් තද පාටවල් හදද්දී. ඒ කිව්වේ ඔයාලට ගොඩාක් ඩාර්ක් කලර් ටොප් එකක් හදන්න ඕනේ නම් ඒකට ගොඩාක් කලරින් දාලා පේස්ට් එක හදාගන්න ඕනේ. අන්න ඒ වෙලාවට මේ පේස්ට් එක ඔයාලගේ අතේ ඇලෙන ගතියක් ආවොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේම කෝන් ෆ්ලවර් තේ හැන්දක් විතර මිශ්‍ර කරලා ඔයාලා ඩෝ එක හදාගන්න. කෝන් ෆ්ලවර් ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට ඩෝ එක කැඩි කැඩි යන ස්වභාවයක් එනවා. කියන්නම් කිව්ව රහස කියන්න යන්නේ මේ පේස්ට් එකෙන් ඔයාලා ටොප් එකක් හැදුවට පස්සේ මේ ටොප් එක oven එකේ දාලා බේක් කරන්නත් පුළුවන්. සෙල්සියස් 100ට ප්‍රීහීට් කරපු oven එක බේක් කරලා ගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලමු. මේ බලන්නකෝ මේ ටොපර්ස් ටික බේක් කරලා ගත්තට පස්සේ තියෙන විදිය. මේකේ රස චුවින් ගම් එකක් කනවා වගේ. ඔයාලත් මේක try කරලා බලන්න. බලන්නකෝ මම ඔයාලට මේක කපලා පෙන්නනවා. මේක ඇතුළ කිසස් එකක වගේ තමයි තියෙන්නේ. ඇත්තටම මේක නම් මාරම රසයි. වාරේම ඔයාලා මේකත් try කරලා බලන්න. ඔයාලට මේකේ ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.